හරි ඉතින් ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ SL Mobile Tutorial YouTube channel එකත් එක්ක. අද ඔයාලට හදන්න කියලා දෙන්න යන්නේ මෙන්න මේ විදිහේ සුපිරි trending photo එකක්. හරි ඉතින් ඔයාලා වීඩියෝ එකට යන්න කලින් මතක ඇතුව අපේ channel එක subscribe කරලා පල්ලෙහා තියෙන bell icon එකත් all දාගෙන අපි වීඩියෝ එක පැත්තට යමු. හරි ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕන ඔයාලගේ web browser එකක් open කරගන්න එක. හරි ඉතින් මේ විදිහට web browser එකක් open කරගත්තට පස්සේ මේන search bar එකේ Google Gemini කියලා search කරගන්න ඕන. I think ඊට පස්සේ මෙන්න මේ විදිහට උඩින් මෙන්න වෙබ්සයිට් එකට ඔයගොල්ලෝ log වෙන්න ඕන. I think මේ වෙබ්සයිට් එකේ මේ විදිහට log වුණාට පස්සේ ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන් එන මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එක. I think එතෙන්ට ආවට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන තියෙන plus icon එක උඩ එකපාරක් touch කරගන්න ඕන. මේ විදිහට touch කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් upload file කියලා option එකක් එනවා. I think ඊට පස්සේ මෙන්න මෙතන තියෙන photo library කියන option එක උඩත් එකපාරක් touch කරගන්න ඕන. මේව ටච් කරගත්තට පස්සේ දැන් ඔයගොල්ලෝ ඔයාලගේ හොඳට මූණ පේන ෆොටෝ එකක් සිලෙක්ට් කරලා මේකට ඇඩ් කරගන්න ඕන. හරි ඉතින් ඔයා තාමත් අපේ channel එක subscribe කරපු නැති කෙනෙක් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා bell icon එකත් all දාගෙන මෙන්න කියලා අනිවාර්යයෙන්ම මතක් කරනවා. හරි ඉතින් මේ විදිහට ෆොටෝ එකක් ඇඩ් කරගත්තට පස්සේ මෙන්න මෙතන උඩ තියෙන ඇඩ් කියන බටන් එක උඩ එකපාරක් ටච් කරගන්න ඕන. එහෙම ටච් කරගත්තට පස්සේ මෙන්න මෙතන ask Gemini කියන තැනට මම මෙන්න මේ type කරගන්න එක ඔයගොල්ලෝ type කරගන්න ඕන. මම මේක පල්ලෙහා description එකේ හරි comment section එකේ හරි දාලා තියන්න. ඔයගොල්ලෝ ඒක copy කරලා මෙතනට paste කරගන්න ඕන. හරි ඉතින් ඊට පස්සේ කරන්න තියෙන මෙන්න මෙතන තියෙන send icon එක උඩ එකපාරක් touch කරගන්න එක. මෙහෙම touch කරගත්තට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන just a second කියලා මේක load වෙනවා. හරි ඉතින් මෙහෙම ටික වෙලා ගියාට පස්සේ ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ ලස්සන ෆොටෝ එකක් මේගොල්ලෝ අපිට ජෙනරේට් කරලා දෙනවා. හරි ඉතින් දැන් ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ ලස්සන ෆොටෝ එකක් අපිට ජෙනරේට් වෙලා ආවා. මේක ඩවුන්ලෝඩ් කරගන්න නම් ඔයගොල්ලොන්ට කරන්න තියෙන මෙන්න මෙතන තියෙන ඩවුන්ලෝඩ් icon එක උඩ එකපාරක් ටච් කරගන්න එක. හරි මෙහෙම ටච් කරගත්තට පස්සේ මෙන්න මේ මැසේජ් එකේ ඩවුන්ලෝඩ් කියන icon උඩ එකපාරක් ටච් කරගන්න ඕන. හරි මෙහෙම ටච් කරගත්තට පස්සේ ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන් අපි හදාගත්ත ෆොටෝ එක මෙන්න මේ විදිහේ ලස්සනට අපේ ගෑලරියටම සේව් වෙලා තියෙනවා. හරි ඉතින් ඔයගොල්ලොන්ට මේ වගේ ෆොටෝ ගොඩක් හදන හැටි බලා ගන්න පුළුවන් අපේ channel එකට ගියොත් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා bell icon එකත් all දාගෙනම තියාගන්න. එතකොට අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලොන්ට notification එක ඔයගොල්ලොන්ගේ phone එකටම ගෙන්න ගන්න පුළුවන්. හරි එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.